වෙනද වගේම හරි ආදරෙන් ඔයාලා පිළිගන්නවා මගේ channel එකට. අද අරගෙන ආවේ වටලප්පමක් අමුද්‍රව්‍ය දෙකකින් කොහොමද හරි විදිහට ඒ වගේම හරිම රසට හදාගන්නේ කියලා. මම මේක හදාගන්න බිත්තර 5ක් ගත්තා. බිත්තර ගණිතي වෙන වෙනම අරන් එකතු කරගන්න ඕනේ. බිත්තර ටික විනාඩි 5ක් විතර හොඳට වික්ස් කරගන්නත් ඕනේ. හොඳට පෙන එනකම් මේක වික්ස් කරගන්න ඕනේ. මොකද පෙන එනකම් වික්ස් කරගත්තාම තමයි වටලප්පම හදපුවාම වටලප්පමේ අර මැද හරි ලස්සනට සිදුරු වගේ අප්පෙන්නේ. අන්නේ සිදුරු හොඳටම හැදෙන්නේ මේ බිත්තර ටික හොඳට වික්ස් කරගත්තාම තමයි. ඊට පස්සේ ඉතින් මම විනාඩි 5ක් විතර වගේ මේ බිත්තර ටික වික්ස් කරගෙන එක පැත්තකින් තියාගත්තා. ඊළඟට මම මෙතන අරන් තියනවා හකුරු ග්‍රෑම් 250ක්. ඉතින් බිත්තර 5ට හකුරු ග්‍රෑම් 250ක් ගත්තා. මේක ඉතින් අපි හොඳට පොඩිවට හීනියට කපා ගන්න ඕනේ. කපා ගත්තාම තමයි අපිට මේක හරි ඉක්මනට දිය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ විදිහට හකුරු ටික කපා ගන්නවා. ඉතින් හකුරු නැත්තම් හකුරු වෙනුවට ඔයාලට සීනි ගන්නත් පුළුවන්. සීනි ටික හොඳට කැරමල් කරලා ගත්තාම හකුරු පාටටම ලස්සනට ඒ වගේම රසට හදා ගන්න පුළුවන්. දැන් ඉතින් හකුරු ටික කපලා ඉවරයි. දැන් අපි මේ ටික ලිපේ තියාගන්න පුළුවන් භාජනයකට දාගන්න ඕනේ. ඒකට මම දාගන්නවා එල් වතුර මිලිලීටර් 200ක් විතරත් එකතු කරනවා. දැන් භාජනයේ ලිපේ තියලා ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියලා හකුරු ටික හොඳට දිය කරගන්න ඕනේ. හකුරු ටික දිය වුණාට පස්සේ බුබුලු දාගෙන එද්දි මේ විදිහට ලිපෙන් බා ගන්න ඕනේ. ඉතින් මේ පැණි එක හොඳටම නිමෙන්න තියාගන්න ඕනේ. ටිකක් වෙලා ගියාට පස්සේ බලන්න මේ විදිහට ඇඟිල්ල දාලා හකුරු ටික නිමිලාද කියලා. ඉතින් හොඳටම නිමිලා නම් බිත්තර එකට හකුරු ටික එකතු කරගන්න පුළුවන් අපිට. ඉතින් මම මේ විදිහට හකුරු ටික බිත්තර එකට එකතු කරගත්තා. ඊට පස්සේ එකට ලුණු සල්පයක් වගේම එනසල් අට දෙක තුනක් කුඩු කරලා දාගන්නවා. ඉතින් එනසල් වෙනුවට ඕන නම් පුළුවන් මේකට වැනිලා තේ හැන්දක් විතරත් එකතු කරගන්න. දැන් මේ ටික ඔක්කොම හොඳට වික්ස් එකෙන් කලවම් කරගන්න ඕනේ. හකුරු බිත්තර ඒ වගේම මේ අපි එකතු කරපු ලුණු ටික හරියම හොඳට මේක කලවම් වෙන්න ඕනේ. විනාඩි 5ක් විතර මම ආයේ මේක හොඳට වික්ස් එකෙන් වික්ස් කරගන්නවා. ඉතින් මේක හදන්න ගන්න අතරතුර මම මෙන්න මේ වගේ තැටියක් ලෑස්ති කරගත්තා මේ බටර් ටිකක් ගාලා. ඉතින් බටර් වෙනුවට මේකට පොල් තෙල් උනත් ගා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ වටලප්පන් ටික වටලප්පන් මිශ්‍රණය මම දාගන්නවා මේ තැටියට. ඊට පස්සේ ඉතින් මේක පියනකින් වහගත්තත් හොඳයි. එහෙම නැත්නම් ඇලුමිනියම් ෆොයිල් එකකින් උනත් මේක ආවරණය කරගන්න පුළුවන්. ඉතින් අපි මේක ආවරණය කරගන්න මොකද අර දැන් මම මේක හදන රයිස් කුකර් එකේ අර වාෂ්ප එහෙම ඇතුළට එයි කියලා. ඉතින් ඒ විදිහට වහ නොගත්තත් මේක හදාගන්න බැරි කමක් නෑ හදාගන්න පුළුවන්. මොකද මම පියනකින්වත් ඇලුමිනියම් ෆොයිල් එකකින්වත් අද මේක ආවරණය කරන්නේ නැතුව රයිස් කුකර් එකේ හදාගන්නේ. ඉතින් මේක හදාගන්න අතරතුර මම රයිස් කුකර් එක ඔන් කරා මේ කුකර් එකට වතුර ටිකක් දාලා. ඉතින් මේ වෙද්දී රයිස් කුකර් එකේ වතුර ටික හොඳට නටනවා. ඊට පස්සේ ඉතින් මම දැන් මේ කූලින් රෑක් එකක් රයිස් කුකර් එකෙන් තියාගත්තා. ඊට පස්සේ මේ ට්‍රේ එක ඉතින් වටලපන් මිශ්‍රණය මේ විදිහට බොහොම පරිස්සමෙන් ඉතින් තියාගත්තා. තියාගෙන උඩින් රයිස් කුකර් එකේ පිහන වහගත්තා. ඉතින් මේක විනාඩි 40ක් 45ක් විතර යනවා තැම්බෙන්න. හරියටම විනාඩි 40ක් ගියා මට මගේ මේ වටලප්පමේ හැදෙන්න. ඉතින් මොකද හැබැයි මම හොඳට නටන වතුරට තමයි මේක දාගත්තේ තියාගත්තේ. ඉතින් මේක එළියට ගත්තට පස්සේ හොඳටම නිවෙන්න තියන්න ඕනේ. නිවුනට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් මේක වෙනමම තැටියකට දාගන්න. ඔයාලට අවශ්‍ය විදිහට මේක පිළිගන්නවන්න පුළුවන්. ආහාරයට ගන්න පුළුවන්. අපි මේකට පොල් කිරි යොදාගත්තේ නෑ. බිත්තරයි හකුරුයි විතරයි. ඒ වුණාට මේක හරිම රසයි. ඒ වගේම තමයි සිදුරු ටිකත් හරි ලස්සනට ඇවිල්ලා තියෙනවා. ගෙදරට අමුත්තන් එන වෙලාවක ගෙදර පුංචි සාදයකට ඒ වගේම ඔයාලට කෑම කාලා කන්න මේක හරි රසට ඒ වගේම ලස්සනට මනින්ම හදාගන්න පුළුවන්. හරිම ලේසි රෙසිපියක්. එහෙනම් ඉතින් ඔයාලා try කරලා බලන්න. මං ගිහින් එන්නම්. බුදු සරණයි.